සමගින් මා දෙස බලා ආදරය හැගේ දැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැරේවි පතා. හායි යාළුවනේ. ඉතින් ඔන්න අලුත් vlog එකක් ගෙනාවා. මේක ඉතින් චූටි vlog එකක්. යාළුවොත් එක්ක චූටි ට්‍රිප් එකක් ගියා මාතර. එතකොට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේ තමයි පරවිදූපත. මෙතන ඇතුලේ චෛත්‍යයක් තියෙනවා. ඒක ඇතුලේ බුදු සාදු කෙනෙකුයි මල් තියලා අපිට වඳින්නත් උඩ පුළුවන්. ඒ වගේම නිදහස් වෙලා උඩ ගිහිල්ලා ඉන්නත් පුළුවන්. හරිම හෙවන ගසොත් එක්ක කූල් පරිසරයක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. එක විදියකට කිව්වොත් නම් ඉතින් මේක මුහුද මැද තියෙන ලස්සනම ලස්සන පන්සලක්. ගොඩාක් අය එනවා. අපි ගියපු වෙලාවෙත් ගොඩක් කැම්පස් ස්ටුඩන්ට්ස්ලා ඊට පස්සේ ක්ලාස් යන ළමයි ඊට පස්සේ ගොඩක් මේ වඳින්න ආපු අය එහෙම ගොඩක් හිටියා. ඒ වගේම හරි ලස්සන view එකක් තියෙනවා. මුළු මාතරම ලස්සනට පේනවා මෙතනට. මාතර කොටුව ඊට පස්සේ ස්ටෑන්ඩ් එක ඒ ඒරියා එකම හරිම ලස්සනට එතනට පේනවා. ඊට පස්සේ තමයි ඉතින් ආසම පාර්ට් එක තියෙන්නේ. ඒ තමයි ඉතින් අපි කෑවා. ඊට පස්සේ බඩ පොල් වෙනකන් ඉතින් කෑව එක තමයි කරේ. ඊට පස්සේ කාලය වෙලා කතා බහ කරලා ආයි ක්ලාස් පටන් ගන්නවා. ඒව ගැනත් කතා බහ කරලා ඉතින් chat එකක් දාලා ඉඳලා ආය ආවේ. හුස්නේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුනා වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා නෙතුයාවී බැඳීලා සදා හිනගානි රැයේ තව බීච් එකේ අයිනේ චූටි ළමයිට සෙල්ලම් කරන්න වෙනම ප්ලේස් එකක් හදලා තිනවා. මේ තමයි එතන.